සිංහල ලග්න හිමියන් ගත්තාම මොකද සිංහල ලග්න හිමියන් මේ දවස්වල අර අෂ්ටමේ රාෂ්ටකයේ කියලා ගොඩාක් අය මගෙන් අහනවා. මොකද ශනි 8 වෙනි ග්‍රහ ගෝචරයේ මීන රාශිගත වෙන්නේ. එතකොට දැන් ඔන්න ගුරු 12 වෙන්නට තියෙන්නේ. ඔන්න ඔබට ඔබව හොයාගන්න පුළුවන් කාලයක්. ඒ කියන්නේ අපි කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය හොයාගන්න පුළුවන්. දුලාසී මිනිස්සෙක් හුදකලා වෙලා තමන්ගේ තියෙන අඩුපාඩු තමන්ගේ හැකියාවන් අඳුරගන්න පුළුවන් වුණොත් තමන්ට තමන්ගේ ශක්තිය නිවර්දිව අඳුරගන්න පුළුවන්. අන්න එහෙම කාලවකවානුවක සිංහල ලග්න හිමියා ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ දුර්වලතා, තමන්ගේ හැකියාව තමන්ටම පුළුවන් තේරෙනවා. ඇයි මම මෙච්චර කල් ඇවිල්ලා මම මේ ආපු ගමන සාර්ථකද අසාර්ථකද කියලා හොඳට විග්‍රහ කරගෙන තමන්ට තුල මේ ගැන හොඳ තමන්ගේ ඇතුළාන්තයෙන් මේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කාලවකවානක්. එහෙනම් ඔබ උනන්දුව උත්සාහය තුල විශේෂයෙන් සිංහල ලග්න හිමියෝ කියන්නේ නායකත්ව ගති ලක්ෂණ ගේන මිනිස්සු. එතකොට නිහතමානී කමත් එක්ක මේ දේවල් ඔබට නිවැරදිව අඳුර ගන්න පුළුවන් වුණොත් මේ ගුරු 12 වෙනි ඔබේ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ අවංකත්වයේ තුල සාධාරණත්වයේ තුල ඔබ ගොඩනගෙනකොට ඔබට ඔබේ මාර්ගය ඉදිරියට පේනවා. එතකොට ඔබගේ මේ යන මාර්ගය වෙනස් කරන්න ඕනද? යහපත් ලෙස වෙනස් වීමට අදාළව හොඳම කාලවකවානුවක්. ඉතින් මම විශේෂයෙන් සිංහල ලග්න හිමියන්ට කියන්නේ අෂ්ටමේ රාෂ්ටක හෝ ඒ තත්ත්ව ගැන බිය වෙන්න එපා. ශනිකේ ශක්තිය වඩනකොට ඒ රාෂ්ටකය ඔබට හොඳම කාලයක් කරගන්න පුළුවන්. ඒක මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් දෙන්න ඕන මිනිස්සෙගේ සුභවාදී සිතුවිලි රටාව නිර්මාණය කරන්න. නැතුව මේක මේ මිනිස්සයා බය කරන විද්‍යාවක් නෙමෙයි. මිනිස්සෙගේ යහපත, මිනිස්සෙගේ දියුණුව සලසන විද්‍යාවක්. ඉතින් අපි ඒ දේපයි දෙන්න. මිනිසුන්ගේ දුර්වලතා තියෙනවනේ දුර්වලතා මගහැරන්න තමයි අපි උදව් කරන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම මම කියන්නේ තමන් ගැන තමන්ගේ විශ්වාසය තියාගන්න, ඔරොත්තු දීම, ඉවසීම, නොසැලෙන ගුණයත් එක්ක ඔබට කියොත් ඔබට ලොකුම ශක්තියක් කරගන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන්. මොකද විශේෂයෙන්ම සිංහල ලග්න හිමියගේ ගුරු ග්‍රහය කියන්නේ ධනු රාශිය සහ මීන රාශිය. ඒ කියන්නේ 12 වෙනි පව බලපාන. එතකොට 12 වෙනි හිමි මීන රාශිය හිමි අධිපති හිමි ගුරු ග්‍රහය 12 වෙනි මේ 9 වෙනි හිමි 12 වෙනි ගමන් කරන්නේ. ඒ කියන්නේ ඔන්න ඔබට විදේශ ආයෝජන, විදේශ ශිෂ්‍යත්ව, විදේශ රැකියාව, විදේශ සංචාර පවා ලබා දිය හැකි හොඳ කාලවකවාන. ඔන්න සිංහල ලග්න හිමියෝ ඉන්නවනම් සංචාරක ව්‍යාපාරයට අදාළව ඉන්නවනම් මෙන්න හොඳ කාලවකවානුවක්. ඉතින් මේ දේවල් නිවැරදිව තේරුම් ගන්න ඔබ ඉන්න වෘත්තිය තුළ ඔබගේ උපරිමය කරන්න උත්සාහ කරොත් ඔබට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් හොඳම කාලවකවානුව.